අම්මා කතා කරලා කියනවා අඬා අඬා මිනිස්සු කියන්නේ හාමුදුරුවන්ට බුදු බවත් වෙන්න ඕනේ. මහත්තයයි දරුවයි යාම් පැන් ටික තියනවා උදේට. අය කොහෙද ඒ ගෙදර කුණු හරපයක් කියන්න වෙලාවක් තියෙන්නේ. අපි හැන්දෑවට බුදුන් වඳිනවා. අම්මා කිව්වලු තාත්තට මේ මිනිස්සු මට පින් දෙනවා හරියට. තමුසෙට බොණ්ඩ මෝන්නම් හා යනවා කිව්වලු. තාත්තා ගෙදර බුදුන් වඳිනවා හැන්දෑවේ. අම්මා තේරුම් ගත්ත තාත්තට අරක්කු ටිකක් බොන්න ඕන වෙලා කියලා. අම්මා මොකද කියලා තියෙන්නේ? බොණ්ඩ මෝන්නම් යනවා. අම්මා කියනවා වෙනද හාමුදුරුවනේ මට මතක් වෙනකොටත් අප්පිරියයි. බලන්න එකිනෙකා තේරුම් ගන්න විදිය. ඇයි ආදරය විතරයි අන්තිමේට ඉතුරු වෙන්නේ. අනෙක්කගේ හිත රිදෙන්න වචනයක් කියන්නේ නැහැ කිසි කෙනෙක්. එහෙනම් ඔය ටික කරන්න මහා දෙයක් බැරි වෙයිද හෙට ඉඳන් කරගන්න. බැරිකමද නොකරනකමද ඔක අපි කරමු. කිරි ඉතුරුව වගේ හරියයි ගෙවල් වලට.